හලෝ ආයිබෝවන් සුබ දවසක් කොහොමද කට්ටියට පරිස්සමින් ඉන්න ඇති කියලා හිතනවා. අද ඇවිල්ලා තියෙනවා කළුමායි අලුත් ජර්නි එකකට. මේකට ඇත්තටම මේ ජර්නි එක කළුගේ ජර්නි එකක් තමයි. ඒ කියන්නේ මම මේ වීඩියෝ එක කරන්න හිටියේ මේ ගම් වතුර සිද්ධිය තියෙන්නේ. ඔය දිට්ටා සීන් එක අන්න ඒකට කලින් තමයි කරන්න හිටියේ. මොකද දන්නවද? කළුගේ උපන්දිනේ. දැන් කළුට අවුරුදු 7යි 2018 නොවැම්බර් වගේ තමයි මු ඉපදිලා තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් ගිය මාසේ තමයි නොවැම්බර් මාසේ. මේ දැන් ඉන්නේ දෙසැම්බර් මාසේනේ. අර සිද්ධිත් එක්ක මට ඇත්තටම වීඩියෝ එකක් කරන්න බැරි වුණා මුත් එක්ක. මේ කාලේ වීඩියෝ එකක් කරන එක එකතකින් හරි එකතකින් අවුල්. මොකද දන්නවද? දැන් පැත්තක කට්ටිය අසරණ වෙලා ඉන්නේ. අර ඉස්කෝලේක ළමයි වගේ එකට දෙන්න අර අපේ කැම්පස් එකේ අයියලා වගේක් පොත් එකතු කරන වැඩක් යනවා. අන්න ඒකට ගමේ ඇවිදලා ඉවරලා කට්ටිය ගාවට ගිහිල්ලා ඉවරලා සල්ලි වගේක් එකතු කරගත්තා. ඒකෙන් පොත් ටිකක් ගන්න පුළුවන්. ඊයේ වැඩේ කරා. ඒකින්ද අදාව කළුත් එක්ක මේ වැඩේ කරන්න. මේකෙදි මෙහෙමයි යංක පොඩ්ඩක් කතා කරමුකෝ ඉස්සෙල්ලා. කළු එනවා. මේකේ මේ වැඩේ කරද්දි මේ අතරම අපිත් පුළුවන් විදියට උදව් කරා. යන්න පුළුවන් පැති වලට ගිහිල්ලා බලලා මේව කරන්න පුළුවන් උදව් කරා. දැන් මේ වීඩියෝ එක කරන්නේ මචං දැන් අපේ රට වැටිලා තියෙනවනේ බං. හරිද? දැන් මේ මගේ channel එක ගොඩක් ලොකු channel එකකුත් නෙමෙයි. ඒකට ඇත්තටම ලොකු reach එකකුත් නෑ. අර දවස්වල reach එක බහැලා තිබ්බේ. මේ නිමාඩු මාසේ නොවැම්බර් මාසේ මම වීඩියෝ 8ක් විතර දැම්මා. සාමාන්‍ය ගාන දාලා ඉවරනාට පස්සේ පොඩ්ඩක් මචං අර තිබ්බට වඩා channel එක ගොඩට ආවා. ඒ කියන්නේ consistency කියන එක. මචං ඒක ඕන. ඒකටත් මේ වීඩියෝ එක බලපානවා බං. මේ දිගටම වීඩියෝ දාන්න ඕන හින්දා. ඒ වගේම තමයි දැන් මේ වීඩියෝ එකක් දාද්දි බං ඒකට අපිට ඩොලර් එනවනේ. ලොකු ගණන් එන්නේ නැහැ. හරිද? 10 15 වෙන්නෙත් නැහැ. ඩොලර් 7 1 2 ඩොලර් 1 ඩොලර් 0.12 අන්න ඔය වගේ ගණන් තමයි එන්නේ දැනට. මචං ඒකත් මේ වෙලාවේ හැටියට රටට විදේශ විනිමය එන එකක් නේ. පොඩි ගාණක් හරි. අන්න ඒකින්ද මචං මේක වීඩියෝ දාන එක නවත්තන්න නැතුව මචං මේකට මම වීඩියෝ දාගෙන යනවා. එතකොට මටත් බං හිතට පොඩ්ඩක් සැටිස් එකක් එනවා. හරි මචං මෙහෙමයි මේ දැන් මම කරන වීඩියෝ එකකින් රටට පොඩි ඩොලර් ගාණක් හරි එනවා කියන එක. එතකොට මචං ඒක මගේ එක පැත්තකින් මගේ channel එක පොඩ්ඩක් හරි උඩට එනවා. තවත් පැත්තකින් රටට මට පුළුවන් විදියට මේ වෙලාවේ මට පුළුවන් විදියට දැන් රට වැටිලානේ තියෙන්නේ. මේ වෙලාවේ මට පුළුවන් විදියට මටත් පොඩි සප් එකක් දෙන්න පුළුවන් රටට. ඩොලර් 0.1කින් හරි ඩොලර් 1කින් හරි සපෝට් එකක් මටත් දෙන්න පුළුවන් නම් මම ඒකත් දෙනවා. දැන් මේ ඔය අනාථ වෙලා ඉන්න කට්ටියට උදව් කරා. ඒක වෙනයි. තව දැන් අපේ රට වැටිලානේ තියෙන්නේ. ඒකින්ද ඒක ගොඩ ගන්න අපි දැන් වැඩ කරන්න පටන් ගන්න ඕනේ. අපි වැඩ කරොත් තමයි අපේ රටට ඩොලරුත් ඕනේ. අපි වැඩ කරොත් තමයි තව ඉස්සරහට ඒ කියන්නේ රට පොඩ්ඩක් හරි දුවා ගන්න පුළුවන් වෙන්නේ. මේක ඔය කට්ටිය කොහොම තේරුම් ගන්නද දන්නේ නැහැ. මේක තමයි ඇත්ත මචං. මටත් අර තේරෙන විදිහට තමයි මම කිව්වේ. ඒකින්ද දැන් අපි මේ වැටිලා තියෙන රටත් ගොඩ ගන්න එපේ. අපිට කවදා හරි ඒ කියන්නේ අය මේ වගේ දෙයක් ආවොත් අපි ස්ථාපිත වෙලා හිටියොත් තමයි මචං අපිටත් මේ මිනිස්සුන්ට උදව්වක් කරන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම අපි මේ වෙලාව ස්ථාපිත නැහැනේ බා. අපිත් මේ ගේමක් ගහගෙන යන ගමන් තියෙන්නේ. ඒකින්ද මේ වීඩියෝ මේ ටික කරන්නේ. නොකරත් බෑ. අර සිද්ධි දකිද්දි මචං අවුල්. ඒත් කරන්න දෙයක් නැහැ. කොහොම හරි කමන්නේ. ඔය කට්ටිය කොහොම තේරුම් ගන්නද දන්නේ නැහැ. මම කිව්වේ සිද්ධි ඒකයි. අද කළු ඇවිල්ලා ඉන්නවා. කළු. මේ ඉන්නේ. බලනද පොඩ්ඩක්. සමහර කට්ටියගෙත් සුරතලයට ඇති කරපු සත්තු ඉන්නේ. ආදරෙන් හදාගත්ත සත්තු ඉන්නේ. ඒ කට්ටියත් බැරි වෙලා ගිහිල්ලා තියෙනවා. මම දැක්කා. ඔය වීඩියෝස් වල එම මේ සත්තු කූඩු ඇතුලේ මැරිලා ඉන්නවා. පාරවල් වල මැරිලා ඉන්නවා. ගෙවල් වල හිර වෙලා ඉන්නවා. සීතලේ ගැහි පව් ඉතින්. අපිට ඇත්තට මේ හරියට ඇත්තටම ලොකු අවුලක් නැහැ. කොහොම තමයි මචං. ඒව පැත්තම හිත හිටියොත් මචං හිතන්න වෙනවා මොනවා කිව්වත් ඒක කොහොම කිව්වත් හිතන්න වෙනවා. ඒක ඔළුවෙන් බැලන්ස් කරන්න ඕන. අපි බිඳුවටම වැටලා හිටියත් මචං අපි දැන් ආයෙ නැගිටින්න ඕනනේ. අපි බිඳුවේ ලෙවල් එකේම හිටියොත් ඒක හරියන්නේ නැහැනේ. අපි කොහොම හරි නැගිටින්න ඕන. ඒ හින්දා එකතු වෙලා වැඩක් කරමු කොහොම හරි. නේ කලු. එකතු වෙලා වැඩක් කරමුනේ. ඈ කට්ටියට කියන්න.
මේ වගේ තිරිසන් සත්තු කීයක් නැති වෙලා ඇද්ද නැහැ මේ වෙද්දි. ඔව් ඉතින්. මචං අද කෙලින්ම කලුට මස් හදලා දෙන්න යන්නේ. හරිද? ඕකේ. අර උපන් දිනේ හින්දා අවුරුදු 7ක් පිරුණ හින්දා ඉස්සල්ලා කීවේ. ඒකින්ද මිනිහට මස් ටිකක් උයලා දෙන්න යන්නේ. මේකේ තියෙනවා මස්. මේකේ මිරිස් තියෙනවා, ලුණු තියෙනවා, කහ කුඩු තියෙනවා. මේකේ තියෙනවාද කරපිංචා, සුදු ලුණු ওই සෙට් එක මේකේ තියෙනවා. අද පොඩියට මං ගානේ කලුවට පොඩි සැලකිල්ලක් දෙන්න යන්නේ. මාත් එක්ක හිටියානේ මගේ වීඩියෝ වලට ගොඩක් උදව් වුණා. ඒකින්ද මිනිහට සැලකිල්ලක් තියෙන්න බෑනේ. කොහොමද තියනවා. ඒ වුණත් අර මගේ මතකයක් එක්ක විදියට මුත් එක එකක් තියෙන්න බෑ. ඒකින්ද තමයි මේක කරන්නේ. කලු හොඳයි නේද? ඈ අයියා හොඳයිද එහෙම? මේක මචං ඉස්සෙල්ලාම අපි මස් ටික ගෙනලා කපලානේ තියෙන්නේ. ඒකින්ද කලු කොහෙද බලාගෙන ඉන්නේ? අර පැත්තේ මිනිස්සෙක් විලේ නියරවල කොටනවා. මේ මිනිස්සයා දිහා බලාගෙන ඉන්නේ. අපි මේ පොල් තෙල් ටික දාලා ලිප පත්තු කරගෙන ඉවරලා වැඩේ පටන් ගමු වෙනන්නේ. වැඩි වෙලා යවන්න ඕනේ නැහනේ. නැද්ද කලු? බල්ල බුරුණානේ. ආ? එහෙම කරගමුනේ. මචං ලිප වත්තු කරන්න තියෙන්නේ. හරිද? පොල් තෙල් ටික දාගමු. තා පොඩ්ඩ වෙලාවකින්. මේකේ තමයි මේ අර ටික තියෙන්නේ. සුදු ලුණු තියෙනවා, ගොරක් කැල්ලක් තියෙනවා, කරපිංචා තියෙනවා, ලුණු තියෙනවා. පොල් තෙල් ටික දාගමුකෝ. මොකද්ද මන්ද එකක් පිපුරුවා බා. මචං මේකේ අර වලඳ පොඩ්ඩක් පැලුණාතනේ ගින්දර පාරට. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. මේක තමයි මැච් එක ගහගන්න වෙන්නේ. ලුණු ටිකක් දාගත්ත සෙනික. වෙලාව තමයි ඒක. මේ පැත්තට හරවලවත් කරමු. කලු බලනවාකෝ වෙලාව තමයි. මෙතනින් කොටසක් ගියා. පුපුරලා ගියා. මිරිස් කුට් ටික තියෙනවා. කහ කුට් ටිකක් දාගත්තා. ලුණු ටිකක් දාගමු. මේකේ තියෙනවා මචං මස් ටික. වලඳ ගියානේ. කරන්න දෙයක් නැහැ. ඉතින් තියෙන එකෙන් මැච් එක ගහ ගන්න වෙනවා. මේ දැන් පැත්තකට මෙහෙම ඇල කරලා තමයි වියා ගන්න වෙන්නේ. කලු. පොඩි කේස් එකක් ගියා. වලඳ ගියා. මේ පේනවද? වලඳ මේ පැත්තෙන් ඉස්සිලා තියෙන්නේ මේ. මේක මේ හිලක් යනවා මේ. පේනවනේ? කවන්නේ කොහොම හරි වැඩේ කරගමු නේද? කලු ඕම් බලනවා කුණ වැඩේ. ගානට වෙන්න මේ කොටසේ තමයි උයා ගන්න වෙන්නේ.
මචං කොහොම හරි බාගෙට පැලිච්ච වනදේ කොහොම හරි චුට්ට මස් එක ඉදෙන ගමන් තියෙන්නේ නැහැ. ඒ කළු මෙරේ මිනිස්සු යනවා ඒ කට්ටියට බොරනවා. ඉන්නටම ගහලා බලන්න අයියකෝ. අත් එක්ක ගියොත් නඩුවක් කොහෙද? මේ අවුරුදු 7ටම මොහින්ද පට්ට නඩුවක් මං කාලා තියෙන්නේ. මුස්සයන්ට අපණ්ඩ ගිහිල්ලයි. තව ඉන්නවා මුගේ යාළුවෝ දෙතුන් දෙනෙක්. උන් ටිකත් එක්ක එකතු වුණාම තමයි පිස්සුවක් කෙලින්නේ. තුම පෙන්නන්නද ළඟට? මේ තියෙන මස් එක. කලෝ බුරන්නේ. මචං මෙතන මේ මස් එකේ ඉදෙනකම් පොඩ්ඩක් කතා කරමු මූ ගැන. මං ඔයාලට මූ ගැන කියලා නෑ නේද? ඒ කියන්නේ මේ මූ හම්බෙච්ච විදිහේම. මූ හම්බුනේ කොහොමද දන්නවද? හම්බුන විදිහ කියන්නේ. හරිද? මූ මචං හම්බුනේ 2018 මං ඕ ලෙවල් ලිව්වා. 2018 ඕ ලෙවල් ලියලා ඉවරලා දෙසැම්බර් නේ ලියන්නේ. දෙසැම්බර් එතකොට දෙසැම්බර් තමයි ලියුවේ. දෙසැම්බර් ලියලා ඉවරලා ගෙදර ආවා. කොහොම හරි අවසාන මොකක් හරි විශේෂ තිබේ මට මතක නැහැ. ඒක ලියලා ඉවරලා ඊට පස්සේ මම පාරේ ගියා. යද්දි කොහොම හරි අපේ පැත්තේ තියෙනවා හරක් හදන ගෙදරක් තියෙනවා. අන්න ඒ ගෙදර ඉලුක් ලන්දක් තියෙනවා මචං. හරිද? ඕන් ඔය ඉලුක් ලන්ද ඇතුලේ සරසර ගෑවා. පාරේ අයිනේ යද්දි. මම බැලුවා කියලා. මූයි තව එකෙක් හිටියා ඒක බැල්ලියෙක්. හරිද? ඉස්සෙල්ලාම හෙන්න ලොකුයි මේ සයිස් විතර දෙන්නම හෙන්න සයිස් බං. ඒකයි මට ගේන්නත් හිතුනේ. අනික මම කළු පාටට ආසින්දා කළු පාට ආසින්ද ගෙනාවා. ඒ කියන්නේ අනිත් බල්ලා තමයි ගත්තේ ඉස්සලාම. ඒක ගුරුයි සුදුයි. එනික ගෙදර අරගෙන ආවා. අරන් ඇවිල්ලා බැලිත් නම් බම් බැල්ලියක් මොනවා කරන්නද? සෙට් නෑනේ. මම බැලියන්ට ආස නැහැ. ඒකින්ද මේ ගිහිල්ලා දැම්මා එතෙන්ට. දාලි වෙරලා අනිත්තුව බලන්න ගෙනිච්චා. අල්ල ගන්න ගියා. බලිත් නම් කොහොම හරි ඌ බැලුවා ඉස්සලාම. ඌ බැලුවට පස්සේ ඌ අවුලන්නේ නැහැ ඌ බල්ලා. ඒ කියන්නේ මූ බල්ලා. ඒකින්ද අවුලන්නේ නැහැ. කොහොම හරි දැන් අල්ල ගන්න විදිහක් නැහැ මචං. හරිද? දැන් ටී-ෂර්ට් එක තිබ්බා. ටී-ෂර්ට් එක කොහොම දාලා ඇල්ලුවා. අල්ලනවත් එක්ක මචං මූ හැපුවා. මගේ අත මේ ඇඟිල්ලක් හැපුවා. ඊට පස්සේ මේ පොඩි දත් පාරක් වැදුනා. බෙහෙත් නම් විද්ද නැහැ. පොඩි දත් පාරක් වැදුනා. අල්ලන්න බෑ බය බෑනේ බං අයියෙන් ඇල්ලුවොත්. ඊට පස්සේ මේ මට ඔයිට කලිනුත් බල්ලේ කාලේ ඉවරලා බෙහෙත් සෑහෙන්න විද්ද මං ඒකින්ද බයයි බං ඔහම. ඒකින්ද මේ කොහමරි ගෙදර ඇවිල්ලා ඉවරලා මේ දන්වලක් තිබ්බා. අයරදි කැල්ලක් අරන් ගිහලා කොහොම හරි දාලා ඉවරලා දන්වල දැම්මා බම්මුගේ කරට. මුගේ කරට දාලා ඉවරලා කොහොම හරි අල්ලගෙන ආවා. ඒත් අල්ලන් එද්දිත් බං මූ හපන්න මේව කරනවා. ඊට පස්සේ ගෙදර ගෙනල්ලා ඉවරලා ඔළුව අත ගාලා ඉවරනාට පස්සේ තමයි ඕන් සෙට් උනේ. ඊට පස්සේ මේ කොහොම හරි දවස් දෙක තුනක් යනකම් මං ගෙදර තියාගත්තා. ගේ ඇතුලේ තියාගත්තේ. එළියට දැම්මේ නැහැ. තව බල්ලෙක් හිටියා මේ ඌ ඉද්දිම තමයි ගෙනාවේ. ගෙදරින් නම් පොඩ්ඩක් කැමැත්තක්වත් තිබ්බේ නැහැ මූ ගේනවට ඒ දවස්වල. ඒ කියන්නේ එක බල්ලෙක් ඉද්දි කියන එක හරි නෑනේ. ඌ ගෙදරින් යයි කියලා ඉවරලා. ඊට පස්සේ ඌ ගියෙත් නැහැ. ඌයි මූයි දෙන්නම හිටියා ඉතින් ඊට පස්සේ. කොහොම හරි මේ මූ ශනික ලොකු වුණා ඌට වඩා. ඔය මොන කොච්චර බල්ලන්ට හැපුවත් ඒ ගෙදර ගෙනල්ලා හිටියේ වැඩිමල් බල්ලට මොනවා වුණත් බයයි. දැන් ඒ ගෙදර වැඩිමල් බල්ලා ගෙදර බුදියන් හිටියා කියමුකෝ බං. හරිද? දැන් මූ පාරවල් පැත්තට ගිහිල්ලා එනවා. ඒ ආවට පස්සේ ගෙනම්ම බින්දු. කලින් හිටිය බල්ලාගේ නම. ඌ ඉන්නවද නැද්ද කියලා බලනවා. හිමීට හොම් බලලා ඉවරලා ඌ ඉන්නවනම් ෂේප් එකේ නැට්ට අකුලගෙන ඉවරලා ඌ ගාවට ගිහිල්ලා ඌගේ ගාවට ගිහලා පොඩි ලව් එකක් දීලා ඉවරලා මිනිහට ඌ සැර දානවා. අයි මූ කියලා මූණ එහෙම ලෙව කනවනේ ඌගේ. ඊට පස්සේ මේ පොඩි ලව් එකක් දාලා ඉවරනාට පස්සේ තමයි ඇවිල්ලා නිදාගන්නේ හැම. එන හොඳ ඩයල් එක මූ මෙහෙම හිටියට. අද්ද කලු. අල්ලන්න බෑ නේද? ඔයාලටත් ඇති මෙහෙම බල්ලෙක් හදන්න. ළඟට කරගෙන. මේක වලද කැඩුන් නැත්තම් මේ වෙද්දි ඉදිලා. දැන් නම් හොද්ද උකු වෙලා තියෙන්නේ. තව ටික වෙලාවකින් බා ගන්න පුළුවන්. ඇත්තටම දැන් මේ පැත්ත පරිසරය බං මොකවත් උන් නැති ගන්න තියෙන්නේ නැහැ. මීට කලින් දවස් ගානකට කලින් අර ගම් වතුරක් ආවේ.
ආවේ නැහැ වගේ දැන් සාමාන්‍යයෙන් උර අහසෙම තියෙන්නේ. නැත්තම් ඒ දවස්වල රොබ්බගෙන හිටිය අහස. ස්වභාව දහම ඒක තමයි මචං. අපි ඒ කට්ටියත් එක්ක ගනුදෙනු කරන විදිහට තමයි අපිට රිටර්න් හම්බෙන්නේ. ඒකින්ද සෑහෙන පරිස්සමෙන් ගනුදෙනු කරන්න ඕන. තේරුණාද? අර ගස්වල ගෙඩි හැදෙන්නේ කොස් ගස්වල එහෙම සෑහෙන්න ගෙඩි හැදෙනවලුනේ. ඒ කියන්නේ මොකක් හරි ඔය ස්වභාවික අනතුරක් එන්න කලින් ඉවරලා ගස්වල ඒ කියන්නේ කොස් ගස්වල අඹ ගස්වල සෑහෙන්න ගෙඩි හැදෙනවලු. ඇත්තටම මේ මම දැක්කා. එහා පැත්තේ කොස් ගස් තියෙනවා අපේ වත්තේ එහා පැත්තේ. ඒක සෑහෙන්න මේ සැරේ හැදුනා. ඒක ඔය ඉස්සර කතාවකුත් තියෙනවා මමත් මොකක් හරි ඒකින් දැක්කේ මොකක් කර ඔය ලිපියකින් මොකක් කර ඒකින් දැක්කේ. ඒක ඇත්තටම ඇත්ත කියලා හිතෙනවා. මේ වෙච්ච සිද්ධියත් එක්ක හරිද? හරියටම දන්නේ නැහැ. මමත් අර දැකපු දෙයක් තමයි කිව්වේ කියන්නේ. මොකක් ලිපියකින් දැක්කේ මාත්. මොකද කලු? බේරානේ කුරුකුරුව. අතන මිනිස්සෙක් අර පොහොර ගහනවා. ඔය දෙවෙනි හරි තුන්වෙනි හරි මිනිස්සයා වෙලට ආවේ. උවිතන් ඉන්නේ මේක ගෙදර කියලා. හරිද? ඔය මොකද කියන්නේ? මේක හැඳි ගා ගන්න ඕනේ මෙන්න මේ මෙතන මේ පේනවද පීය යනවා. පේනවනේ. ඒකෙන් මේ ඉස්ම ටික යන්නේ නැති වෙන්න තමයි මේව කරගන්න ඕනේ. දැන් නම් මේ තව ටික වෙලාවකින් මස් එක බා ගන්න පුළුවන්. නේ. දැන් නම් ඉදිලා තියෙන සෑහෙන්න. නේ. සුවඳක් තියෙනවා. කලු දෙන්නද කෑල්ලා? ඈ? දෙන්නද කෑල්ලා? මුයි මයි දැන් මේ පැත්තට ආවනේ. හරිද? මේ පැත්තට එද්දි බං තියනවා බල්ලෝ ඉන්න පොට් තියනවා 1යි 2යි 3යි 4ක් තියනවා. හරිද? ඔය 4 පොලෙන්ම ඉස්සල්ලාම එකෙක් ආවා. මගේ අතේ දන්වල තිබ්බේ මම ඇතෑරියේ නෑ. මේ අල්ලගෙන ආව එහාට මෙහාට මේවා කර කර. එකෙක් ඇවිල්ලා බං මේ මොකෙන් ඇල්ලුවා. පිටිපස්ස මේ ගාතේ ඇල්ලුවා. මට මල බැන්න ඇතෑරියා. ඊට පස්සේ මූ පෙරලගෙන දෙපාරක් තුන් පාරක් විතර කෑවා. ඊට පස්සේ ගත්තා. දන්වල ඇදලා අරගෙන ඉවරලා ටික වෙලාවක් ආව පාරේ දුර. තව සෙට් එකක් ආවා. ඇවිල්ලා මේ අය බුරන්න ගත්තා. ඒක හරි මේ ඒරියා එක නෙමෙයිනේ බල්ලන්ගේ ඒරියා තියෙනවනේ. ඊට පස්සේ මේ ඒ වෙලාවේ මම ඇතෑරියේ නෑ. අය උතන කාගත් වැඩේ අවුල් වෙනවනේ. ඒකින්ද මූ කොහොම හරි ඇදගෙන ආවා. මූත් යනවා ගේමම යනවා. ආය මොකවත් නෑ මචං. තනිකර ගේමමයි ඈ. අය මගේ එකා හින්දා මම මේ මුව මුරුන් ගත්තේ තියනවා නෙමෙයි. ඒක මේ මුගේ හැටි කියන්නේ මං ඒ. තනිකර ගේමෙමයි. කාගෙන තියෙනවා සමහර වෙලාවට මේ කැලල් තියෙනවා බම් බර ගාණක්. උගේ එක සීන් එකක් තියෙනවා මචං මේ උගේ කෑවට පස්සේ ඉහඳ තියෙනවා. ඒ කියන්නේ මැස්සෝ ඇවිල්ලා ඉහඳ තිබ්බට පස්සේ ඒ තුවාලවල චූටි චූටි පණුව හැදෙනවා. ඒ හැදුනට පස්සේ බං දැන් මම සමහර වෙලාවට ගෙදර නෑනේ. ඒ ගෙදර නැතුනට පස්සේ මේ කොහොම හරි සෙට් වෙනවා. ඉතින් ඒක උගේ මගේ වෙලාව කියන්නේ උගේ එහෙම වැඩි වුණාට පස්සේ වැඩි වෙන්න දීලම නෑ මම. ඔය කන එහෙම තුවාල තියෙනවා. ඔය ග්‍රීන් එක්ස් කියලා බෙහෙත් එකක් තියෙනවා ෆාමසි වල. අන්න ඒක ස්ප්‍රේ කරාට පස්සේ ඇත්තටම මේ අඩු වෙනවා. මූවේ බෙහෙත් එක ස්ප්‍රේ කරන එක දැක්කට පස්සෙත් මේ මට සැර දානවා. ඒ කියන්නේ ඒක කනට කරලා හොම් විදින්න යද්දි. උගේ මේ කන එක සැරයක් එතනින් කොහම හරි බල්ලෝ කාගෙන ඉවර වෙලා එල්ලිලා තිබ්බා. මම හිතුවේ කන වැටේ කියලා. කොහොම හරි පෙට්‍රල් දාලා තමයි මචං පණුවට එක මේ අයින් කරගත්තේ. මේ අප්පි ගියා ඇති සමහර කට්ටිය මේ කියන්න ඕන බං මේ බෙහෙත් එක හොඳයි අයින් ග්‍රීන් එක්ස් කියන එක පෙට්‍රල් දාලා ඉවරලා පණුවට අයින් කරලා ඉවරලා උණු වතුරෙන් මද රස්නේ තියෙන උණු වතුරෙන් අර අත දාන්න පුළුවන් සයිස් එකේ උණු වතුරෙන් හොදලා ඉවර වෙලා ඉහලා ඉවර වෙලා කොහොම හරි මේ යන්න දුන්නේ නැහැ. සතියක් විතර ගෙදරින් යන්න දුන්නේ නැහැ. ඔය එලිපහලියට යද්දි ගිහිල්ලා අල්ලන් ඉන්නවා දන් වෙලෙන් ඌ ගිහින් ලොකු වැඩේ කරගන්නවා. ඒ අරින්න මේ යන්න දුන්නේ නැහැ කොහාටවත්. කෙලින්ම බැඳලා ඉවර වෙලා අර බෙහෙත් එක ගහනවා. ඒ කියන්නේ උදේ ගහනවා පැය ගානට පැය කියන්නේ උදේ සාමාන්‍යයෙන් 7ට 8ට ගහලා ඉවරලා අය 12ට 1ට ගහලා ඉවරලා අය රෑ ගහනවා. ඒ වාදිත් බම් මේ කනට රෙදි කෑල්ල දාලා තිබි මූ හිටියා. කියන්නේ සෑහෙන වේදනාව පට්ට ගඳ. ඒ කියන්නේ
ස්මෙල් එක ගැහුවා එකපාරක් මට ඔළුව කැරකිලා ආවා. එතකොට ඉතාලකෝ බං මේ සාමාන්‍යයෙන් පණුවෙක් බං. කොහොම මස් ඉර කරලා කොහොම විදිද්දි අවුල්නේ. බලාගෙන ඉන්න බෑනේ බං මොනවා වුණා සහෝදරයා වගේනේ. අවුරුදු කමාරකට විතර කලින් ওই සීන් එක උනේ. මේ ළඟදී නම් හැබැයි ඔහොම අවුලක් ගිහලා තිබ්බේ නෑ. ලොකු ඩැමේජ් තියාගෙන ආවේ නෑ. ඔය කාලයක් එනවනේ බං බලු රැළේ යන. අන්න ඔය කාලෙට තමයි. ඒ කාලෙට ඉතින් බං මේ ඉරිසන් සත්තුනේ තේරෙන්නේ නෑනේ බං. අපි උන් හදන ඉඳ ඉතින් මේ කරන්න දෙයක් නෑ නේ. ඒක උගේ තිරිසන් සතාගේ හැටිනේ. එන්න ඉතින් ඔක්කොම කරන්න ඕනේ. ඉතින් එහෙම වුණාට පස්සේ ඔය ලොකු බල්ලුන්ට තියෙන බෙහෙත් නම් මේවා කරන්න ඔය කාලයකට සැරයක් කියනවා PH ඇවිලා. අවුරුද්දකට පාර කරේ මාස 6කට පාරක් හරි මම මතක නෑ. ඒ වෙලාවට ගිහලා බෙහෙත් එකක් දෙගෙන ඉවරලා වෙනාවල කරලා ඉවරලා. ගෙදර බඳින්නෙත් නෑ බං. ඌ යන දිහාව යන්න දෙනවා. දැන් ඔය මේක උනාට පස්සේ දැන් වල ඒකට පස්සේ ගෙදර ගියාට පස්සේ ඌ යනවා. ඒ කැමති දිහාවට ගිහලා රෑ කාලේ ඉවර වෙලා රෑ ඉන්නෙත් නෑ මචං සමහර වෙලාවට. ඔය නිදියගෙන ඉඳලා ඉවරලා යනවා පාරට ගිහලා නිදියන් එනවා. උල් ආතල්ලේ ඉන්නවා මිනිහා. කලු පුතේ. අර බලාගෙන ඉන්නේ අර පොහොර ගහනවා මිනිස්සෙක්. මිනිහා දිහා බලාගෙන ඉන්නේ. දැන් නම් මේක බා ගන්න පුළුවන් නේ. මේ දැක්කද? මේ තියෙන හිල මේ දැක්කනේ ඔය තනි චාත්තියෙන් ඉුවේ. ඒ කියන්නේ හිල් වෙච්ච චාත්තිය. හලෝ. ආහා. දැන් මම ওই බුරද්දි උසී කියලා කියොත් මූත් යනවා ඈ. හපන්නේ නැහැ කිල්ලේ මනුස්සයන්ට හපන්නේ නැහැ. මේ ළඟදී බම් මේ දවස් දෙක තුනකට කලින් ගෙදරට ලියුම් බෙදන්න එන්න ලියුම් මාමා ඉන්නේ. තැපල් මාමා. මුයි තව එකෙකුයි බං මේ පාරේ ඉඳලා දිනනවා හරි. පාරේ ඉඳලා මූ බුරාගෙන ආවලු එතන හිටිය ගුරු පාට බල්ලෙක් බං අල්ලලා. ඒ මාමායි කකුල. ඊට පස්සේ මාමා කිව්වා මේ ඇවිල්ලා අතන හිටිය බල්ලෙක් ඇල්ලුවානේ කියලා. මං ඒවා මොන පාට එකද කියලා. ඒවා මොන පාට එකද කියලා කළු පාට එකද කියලා ඇහුවා. නෑ කළු පාට එක බුරාගෙන ආවලු අනිත් ඌරු ඇල්ලුවේ. එහෙම ඉඳලාම එකපාරම ෆයර් වුණක බං වැඩේ දෙනවා. ඉතින් මිනිස්සයා කවුද කියලා දාලා නෑ. ඇත්තෙම හපන්න ලොකුවට යන්නේ නෑ. බල්ලොන්ට වගේ නම් හපනවා. කලුට මේක දෙමු නේ. අවුලක් නෑනේ. උඩ කන්න දෙමු නේ. කලු කනවත් ටික. කනවත් ටිකක් නෙමෙයි උටනේ හැදුවේ නේ. ඈ කලු අද මම කන්නේ නැහැ ඉස්සෙල්ලා. වෙනදත් මං කෑවේ නෑ. මට දීලානේ කන්නේ. අද බේ. දනව. එපාද? අර මාත් කැල්ලක් කන්නන්නේ ඈ එපාද ඈ බේ කන දානවනේ නිමෙනකන් ඉන්නවද? කනවා ඉක්මනට. නැත්තම් මට කැවෙයිද දන්නේ නැහැ. අර මිනිස්සයා දිහා බලාගෙන ඉන්නේ. රස්නේ බිම දාගත්ත රස්නේ මිනිහට
ෂොට් එක දුන්නා ඒකට. මම මේ පොඩි කෑල්ලි කන්නේ. නිය බිම දා ගන්නවා ඒක. ප්‍රශ්නේ ඒකයි. වලං කෑලිත් තියෙනවා. ටොක් ගාලා පිපුරුවානේ. මෙතන. එදින්නේ. ඉවර කාලා. දානවා නේ. ඕ. මස් එක සුපිරියට ආවා. වෙනදා මස් වෙන්න බං. අර ලුණු මිරිස් වල මෙහෙම අනලානේ. අද එහෙම මොකක්ද කරේ නෑ. අර එහෙම කරන්නේ නැතුව ඉන්න හේතුව තමයි අර මේ වළඳ පිපුරුවානේ. ඒකින්ද ශනික දාගත්තා. රසට ආවේ. කලුත් මස් එක්ක කාලි ඉවරයි මාත් කාලි ඉවරයි. මේ වළඳ ගෙනියන්න බෑ ඒකින්ද. ඒක එතන පළලා දැම්මා. අතන ඉතුරු කට්ට නමලා දාලි වෙලා. යා. එමු දැනේ කලු යන්නේ. ආ. යා. වේලේ වතුර පාරක් යනවා. අත් දෙක පොඩ්ඩක් හොදගෙන යා. මචං වීඩියෝ එක නම් ඉවරයි. ඒත් මචං ඔය කට්ටියට කියන්න පොඩි දෙයක් තියෙනවා. හරිද? මේක බලන එක්කෙනෙක් බින්දුවටම වැටලා ඉන්නවා කියලා හිතමුකෝ. ඒ කියන්නේ මිනිහාගේ අතේ තියෙන ෆෝන් එකක් විතරයි කියමුකෝ. හරිද? ෆෝන් එකක් විතරයි. ෆෝන් එකකුත් නැහැ කියලා කියමුකෝ. දැන් අපිට බං රජයෙන් ආධාර දෙනකන් ඉන්න විදියක් නැහැනේ. කියන්නේ තමන් බින්දුවටම වැටලා ඉන්නවා නම් රජයෙන් ආධාර හම්බෙයි. ඒ රජයෙන් ආධාර හම්බෙනකන් ඉන්නත් බෑනේ. අපිට මොනවා කිව්වත් මචං ඉස්සරහට ජීවත් වෙන්න සල්ලි ඕන. ඒක ඔය කවුරු මොනවා කිව්වත් ඇත්තටම සල්ලි ඕන. සල්ලි නැත්තම් මචං ජීවත් වෙන්න බෑ. කන්නේ කොහොමද කියලාකෝ සල්ලි නැතුව කන්න බෑනේ. අපිට හාල්ලටයක් ගන්න ඕනවනම් සල්ලි ඕන. කුඹුරු කරන්න තිබ්බත් මචං ඒ වගේ හාල් ගන්නත් සල්ලි ඕනනේ. ඒවට තෙල් පොර ගන්න සල්ලි ඕන. ඔය කවුරු මොනවා කිව්වත් සල්ලි ඕන මචං. හරිද? බින්දුවටම වැටලා ඉන්නවා නම් එක්කෙනෙක් එක්කෝ
ඌ ඉගෙන ගන්න නැති එක්කෙනෙක් නම් ඒ කියන්නේ මොකක් හරි එක ඉස්කෝලේ එක යන්නේ නැති කැම්පස් එකක් යන්නේ නැති කවුරු හරි එක්කෙනෙක් නම් මචං කොහෙම හරි ගිහිල්ලා වැඩක් කරලා ඉවරලා මචං අවුරුද්දක් විතර එක දිගට කට්ට කාගෙන ඇදලා ඉවරලා කීයක් හරි හොයාගෙන ඉවරලා අය ගොඩ නැගෙන්න ඕන. නැත්තම් මචං කැම්පස් එක ඉස්කෝලේ කෙනෙක් කියලා කියමුකෝ. අනිවාර්යෙන් මචං අතේ ෆෝන් එකක් ඇතිනේ. ඒ ෆෝන් එකකින් මචං දැන් FB වලින් සල්ලි හොයන්න පුළුවන්, YouTube වලින් කොහොමද සල්ලි හොයන්න පුළුවන්. මම සල්ලි හොයනවා කියන්නේ මචං සල්ලි ඕනනේ. ඒකයි මම මේ කියන්නේ. වින්දුර මැටලා ඉන්නවා නම් කරන්න දෙයක් නැහැ නේ. ඇඳිවත විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ෆෝන් එක අතේ තියෙනවා නම් FB page එකකුයි YouTube channel එකකුයි පොඩියට පටන් ගන්න. පොඩියට පටන් අරගෙන ඉවරලා ඒක ඒ කට්ටිය අවුරුද්දක් විතර එක දිගට කරගෙන යද්දි සක්සස් වෙන්න පුළුවන්. මචං මම සක්සස් වෙලා නැහැ තාම. මමත් ගේම ගහගෙන යන ගමන් ඉන්නේ චුට්ට තමයි යන්නේ. හරිද? ඒ කොහොම හරි කමන්නේ. අර දෙකවත් අඩුම තරමේ පටන් ගන්නකො. වැටලම ඉන්නවා නම් වෙන කරන්න දෙයක් නැහැ නේ මචං. අපිට දවන් මනුස්සය දෙනවා කිව්වට මනුස්සයන්ට හැමදාම දෙන්න නැහැ. ආධාර දෙයි. මේ කාලේ ඒ කියන්නේ කාලයකට පාරක් එකක් එනවනේ අනිවාර්යෙන්ම එකක්. කළු කොහෙද යන්නේ? ඒ හු යනවා කොහෙද? දැන් යන්න එපා. කාලයකට පාරක් මොකක්ම හරි එකක් එනවා. හරිද? මොකක්ම හරි එකක්. මේක සෑහෙන බරපතල කේස් එකක්නේ. ඒකින්ද මේක සුළුවට හිතන්න බෑ. සුළුවට කොහොමත් හිතන්න බෑ. අර වැටිලා ඉන්න එක්කෙනට මේ කිව්ව දේ පොඩ්ඩක් හරි ඔලුවට ගන්නලා මචං. එක්ක ජොබ් එකකට යන්න ඕන. ඒ ජොබ් වලට යන්නත් බං මේ ඒ පැත්ත හැදිලා තියෙන්න එපේ. සමහර පැති තියෙනවා මචං පාරවල්වත් ගන්න විදියක් නැහැ. ගමක්වත් නැහැ. සමහර ඒ වගේ යන්න දෙන්න විදියක් නැහැ. දැන් අපේ පැත්තේ මෙහෙම වුණාට සමහර පැති තියෙනවා මචං ගන්නම දෙයක් නැහැ. මොකවත් නැහැ. අය නන්නත්තරයි. ගම් පිටින් යට වෙලා තිබ්බේවා තියෙනවනේ. ඒ ඇත්තටම දුකයි බං. ඒත් කරන්න දෙයක් නැහැ මචං. ඒක ස්වභාව දහමේ නඩුවහලා ඉවරයි බං. දැන් තීන්දුව දීලා ඉවරයි. දැන් ඉතුරු වෙලා ටිකක් ඉන්නවනේ. මේක මචං ලෝක විනාශේ. සමහර විට එහෙම වෙන්නත් ඉඩ තියෙනවා. මේක පොඩි පෙරදැනුම් දීමක් වෙන්නත් ඉඩ තියෙනවා. දැන් හොදලා ඇරිය වගේ නුනේ. පියර ස්වභාව දහමත් එක්ක ගනුදෙනු කරපු විදියයි ඔය කාලයකට කලින් කියන්නේ මේ ඔය සිද්ධිය වෙන්න කලින් මචං තැන් වල අලි මැරුවා. හරිද? වෙඩි තියලා මැරුවා. තව එක එක එව්වා වුණා. බගේ ඒවා අපි නොදන්නේව තව ගොඩක් වුණාද? ඒවා ස්වභාවදහම මචං බලාගෙන ඉන්නේ. මේක බණක් නෙමෙයි මචං. හරිද? අර මට තේරෙන දේ මම කියන්නේ. මගේත් යාළුවෝ ඉන්නවා මචං. සමහර කට්ටිය නන්නත්තර වෙලා ඉන්නවා. ජීවිතහායන් නම් මගේ මම අඳුරන කට්ටියගේ කවුරුවත් වෙලා නැහැ ඇත්තටම. ඒ කට්ටියන්ගේ යාළුවන්ගේ යාළුවෝ ඉන්නවා. සමහර යාළුවෝ ඉන්නවා මචං. ඒ කියන්නේ යාළුවන්ගේ යාළුවෝ ඉන්නවා කැම්පස් එකේ කොල්ලා විතරක් ඉතුරු වෙලා අම්මා තාත්තා නංගි පවුලේ කට්ටිය ගිහිල්ලා හිටහන්කෝ ඒ කොල්ලගේ ඔළුව මචං පිස්සුනේ. තනිකර පට්ට ප්‍රෙෂර් බං. හරි? ඒක බං කියන්න බෑ බං. අපි දැන් ඔය කණේ වන්ද මට කියන්න තේරෙන්නේ නෑ මචං. අර වැටිලා ඉන්න එක්කෙනෙක්ට මචං ඒක බං අර මානසිකව වැටිලා ඉන්න එක්කෙනෙක්ට මචං ඒක අර ඒ මිනිස්සයාගේ හදවතට කතා කරන්න පුළුවන් මිනිස්සෙක් මචං කතා කරලා තමයි මිනිහව ආයෙ ගොඩ ගන්න ඕනේ. ඉතාලංගුදින් තමන්ගේ පවුලේ කට්ටිය නැති වෙලා ඉද්දි ඕන් නෑනේ මචං. ඉතින් ආයෙ කතා කරන්න දෙයක් නෑ බං. අර හිතන්න පැති ගොඩාක් තියෙනවා බං. ඒකින්ද බං අපි දැන් ආයෙ රටක් විදියට බං එකතු වෙන්න ඕනේ. ඔය සෝෂල් මීඩියා වලින් මචං කට්ටිය මේ දවස්වල මචං බරට මේ ගේම ගැහුවා. කට්ටියට වියලි ආහාර ගෙනල්ලා දීලා බෙහෙත් ඇඳුම් පැළඳුම් ඔය ගෑනු කට්ටියට අවශ්‍ය වෙන අර ඒ කට්ටියගේ පහසුකම් තියෙන්නේ. ඒ හැම දෙයක්ම මචං කරා. අපිට කරන්න පුළුවන් මේ වෙලාවේ බං මට නම් වචනකින් තමයි මේ වෙලාවේ ඇත්තටම සපෝට් එක දෙන්න පුළුවන් එක්කෙනෙක්ට. අපිත් මචං අර දවස්වල මම කියලා තියෙනවා අපි තාම ස්ටැබ්ලිෂ් නෑනේ බං. අපිත් බං ගේමක් ගහන්න පටන් ගත්තා විතරයි. කරන්න පුළුවන් උදව් කරා. කළු කොහෙද යන්නේ? කරන්න පුළුවන් උදව් ටික කරා. ඔය කට්ටියත් අඩුමතරයේ මචං පෙනඩෝල් පෙත්තක් දෙන්න පුළුවන් නම් ඒකත් දීලා දා. මමත් මචං දෙන්න පුළුවන් ඒවා සෙට් එක දුන්නා. දැන් ඇත්තටම කියනවා නම් අතේ කීයක්වත් නැහැ. දෙන්න පුළුවන් ඒවා ටික දුන්නා. ඔය ආරෙන් මෙහෙන් අර ස්ටේටස් දානවනේ කට්ටිය මචං. ඔය account number වලට එව්වටත් මචං දාන්න පුළුවන් ඒවට දැම්මා. අපිටත් නෑනේ මචං එහෙම ලොකුවට දෙන්න පුළුවන් සෙට් එක දැම්මා. දැන් අර ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් කරන එකේ බැලන්ස් එක මචං රුපියල් 2000ටත් අඩුවෙන් තියෙන්නේ. ඒ දාන්න පුළුවන් ඒවට දැම්ම මචං. ඒ කරන්න පුළුවන් උදව් කරනවා. ඔය කට්ටියත් ඉතින් මේ වෙලාවේ කරන්න තියෙන්නේ කරන්න පුළුවන් උදව්වක් කරහල්ලා. වෙන ඉතින් දැන් මම අර ඉස්සෙල්ලත් කිව්වේ මේ වීඩියෝ එක ගහද්දි බං
ඔය ගන්න කලු මේ වීඩියෝ එක ගහද්දි ඉස්සෙල්ලත් කිව්වේ දැන් අර අපේ රටත් වැටලානේ තියෙන්නේ. දැන් රටට මචං ඉස්සරහට යද්දි මේක මචං ඇත්තම කිව්වොත් කාලයක් යද්දි මේ සිද්ධිය මිනිස්සුන්ට අමතක වෙලා යනවා. ඒ අමතක වුණාට පස්සේ ඒ සුනාමිය ගැනත් මචං දැන් කතා වෙනවනේ මේ සිද්ධියත් එක්ක. ඒ කාලේ මෙහෙම එකක් තිබ්බා කියලා. දැන් මේකත් ටික කාලයක් යද්දි මචං අපේ මිනිස්සුන්ට මේක අමතක වෙලා යනවා. ඊට පස්සේ බං අපි රටක් විදියට බං වැටිලා ඉන්නේ. මේක සංවර්ධනය වෙමින් පවතින රටක් නේ මචං. අවුරුදු ගාණක් වෙලා ඉඳන් කියනවා මේක සංවර්ධනය වෙමින් පවතින රටක් කිය. හරිද? අපි ශිෂ්‍යත්ව ලියන කාලෙත් කිය මේක සංවර්ධනය වෙමින් පවතින රටක්. දැන් ඉන්න එකත් කියන්නේ මචං මේක සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා. මේක මචං වැටිලා තියෙන්නේ. ඒකට මචං අපි කරන්න ඕනේ අපේ රටට බං මූල්‍යමය අතින් ගන්න ඕන වෙද්දී අපිට ඩොලර් ඕනනේ. අන්නේ ඩොලර් මචං අපේ ලංකාවට ගෙනාව නම් දැන් මේ තියෙන තත්ත්වෙ මතන් චා චුට්ට හරි මේක මේ ආණ්ඩුවත් එක්ක මචං අවුලක් නැති වෙයි කියලා හිතනවා. ගේමක් ගහයි කියලා හිතනවා මේ ආණ්ඩුව. බලමු ඉතින් අපි. මට කියන්න තිබ්බේ බං කොහොම හරි දැන් වැටිලා ඉන්න මිනිස්සෙට බං ඔය කට්ටියට වචනකින් හරි පට්ටම සපෝට් එකක් දෙන්න. හරිද? වචනකින් හරි ඒ දෙන සපෝට් එක මචං ඇත්තටම සුපිරි. මමත් මචං කොහොම හරි මචං 100කට 150කට විතර මචං WhatsApp වලින් හිට මචං කෝල් අරගෙන මැසේජ් දාලා මචං මොකද තත්ත්වේ කෙල්ල කොල්ල කියලා ભેදයක් නැහැ මචං කොහොමද තත්ත්වේ හොඳින් ඉන්නව නේද? ගෙදර කට්ටිය කොහොමද අවුලක් නැහනේ. සමහර කට්ටිය මචං ඇත්තටම මමත් රත් වෙලා හිටියේ. උන්ට බම් මැසේජ් උත් දානවා කෝල් උත් ගන්නවා වැඩ නැහැ ෆෝන් වැඩ නැහැ. කරන්න දෙයක් නැහැ මචං. ඊට පස්සේ ඒ සමහර පැතිවල කරන්ට් එක නැහැ. අද සිග්නල් ආවේ කියලා කියනවා. එහෙම තමයි මචං. අවුල් ඒ වෙලාවට. කොහොම තමයි බං ජීවිතේ. කොහොම හරි කමන්නේ. වචනකින් හරි මනුස්සෙට සපෝට් එකක් දීපල්ලා මේ වෙලාවේ. ඒක මම දන්නා ඔය කට්ටිය කරනවා කියලා. අර තව එක්කෙනෙක්ට තේරෙන්නේ මචං තව එක්කෙනෙක් කියද්දිනේ. ඒක කොහොම කිව්වත් හරියන්නේ නැහැ මචං. ඒක වෙලා වෙනකන් ඉන්න ඕනේ කියන්නේ. වෙලා වෙනවා. දැන් තාමකෝ මෙහෙම දැන් මට කට්ටිය කොහොම කිව්වත් වැඩක් නැහැ මචං. ඒක මගේ ඔළුවට යන්න එපේ. ඒ ඔළුවට යන්න තමයි මචං මේක කියන්නේ. හරිද? ඒකින්ද අපිත් මමත් දැන් ඔය වීඩියෝ එක කරාට මචං ඒ වෙලාවේ ඒක මූඩ් එක හැදුනට බං අර සිද්ධිය ඇත්තට මතක් වෙද්දී ඔළුව අවුල්. කරන්න දෙයක් නැහැ බං. කොහොම තමයි බං ජීවිතේ. දැන් මේ සීන් එක උනාට පස්සේ මචං කඩවල වල එළවලු කොහොමද ගනම් මචං. ඒ කියන්නේ මේ ඔය පැති වල යට උනාට පස්සේ මචං දැන් තව මාස එකමාරක් දෙකක් තුනක් විතර යනකම් ඊටත් වැඩි වෙයිද දන්නේ නැහැ. එළවලු එහෙම සෑහෙන ගණන් මචං. අල පරිප්පුම හැමදාම කන්නත් බෑනේ. දැන් අපිත් බඩු ගන්න ගියා බං එළවලු කඩවල වල නැහැ. ඒ තියෙන ඒවත් අය සෑහෙන ගණන්. හාලුත් මචං මේ තිබ්බ ස්ටොක් මචං එව්වත් ගණන් වැඩි කරලා. ඇත්තටම ඒව ඇත්තටම කළු කඩකාරයෝ බං. මේ වෙලාවේ ඒක කරන්න හොඳ නැහැ. ඔය උන් ටික බං කරන්න බං අර මේ අවස්ථාවාදීව අවස්ථාවෙන් ප්‍රයෝජනෙ ගන්න. උන්ට ඇත්තටම මචං හිරිකෙතයි ඒ වැඩ ඒ කියන්නේ ඒ වැඩ අවුල් බං. ඒ වගේව කරන්න හොඳ නැහැ. දැන් පැත්තකින් මචං සෙට් එකක් උදව් කරගෙන යද්දි මුන් මේ පැත්තෙන් ඉඳගෙන පට්ට ලාභ ගන්නවා. ඒවා අවුල්නේ මචං. ඒක කරන්න එපා. ඇත්තට මම දැක්ක බං මේ නම්බර් වගේක් දාලා තියෙන ඔය දිස්ත්‍රික්ක වලට මචං මෙහෙමයි මේ බඩු විකුණන කට්ටිය කළු කඩකාරයෝ ඉන්නවා නම් දැනුවත් කරන්න කියලා. ඒ වගේ ඒවා තියෙනවා නම් ඇත්තටම මේ ඒ වගේ වැඩක් නැති දෙයක් වෙනවා නම් දැනුවත් කරන්න ඕනේ. නිකන් බොරුවට මේ අර අවස්ථාවාදී එහෙම කරන්න හොඳ නැහැනේ. එළවලුත් තියනවා මචං එව්වත් බං සාධාරණ ගානකට දෙන්න ඕන. පොඩි ලාභයක් මේ වෙලාවේ තියාගෙන ලාභයක් නොතියගෙන වැඩක් කරන්න බෑනේ. පොඩි ලාභයක් තියාගෙන ඉවරලා ඒක දෙන්න මිනිස්සෙට. ඔය පොඩි ළමයි ඉන්නවා මචං අල පරිප්පුම කන්න බෑනේ. මස් මාළු කන්නත් මචං මේ වෙලාවේ මිනිස්සුන්ට සල්ලි නැහැ. හරිද? ඒකින්ද ඒ කඩ කරන කට්ටියත් මචං පොඩි ලාභයක් තියාගෙන ඉවර වෙලා ඔය කට්ටිය සපෝට් එකක් දෙන්න. හරිද? ඒකින්ද දැන් මේ පැත්තේ තියෙනවනේ මචං දැන් මේ වගා කරන්න පුළුවන් සෙට් එකක් ඉන්නවනේ. ඒ කියන්නේ හැම පැත්තටම මේක ව්‍යසනයේ බලපෑවෙත් නෑ. වගා කරන්න පුළුවන් කට්ටිය මචං මේ වෙලාවේ වගා කරහල්ලා. වගා කරලා ඉවරලා මේ මාකට් එකට දැම්මොත් තමයි මචං මේ මිල පාලනයක් වෙන්නේ. හරිද? ඔය කට්ටිය මං ගැන කොහොම හිතයිද දන්නේ නෑ. ඒ කියන්නේ මේ මම අර ආර්ථිකයේ පැත්තම කතා කරද්දි මුට මානසික පැත්තක් නෑ කියලා ඉවරලා. ඒක නෙමෙයි මචං අපි ඇත්ත කතා කරන්න බෑ. ඒ කලු කොහෙද යන්නේ? වගා කරන්න පුළුවන් කට්ටියක් ඉන්නවනේ. ඒ කට්ටිය මචං උපරිම මේ මාස දෙක තුන බහැලා ඉවරලා වගා කරන සෙට් එක වගා කරන්න. ඔය කට්ටිය වගා කරලා ඉවරලා වෙළඳ පොළට දැම්මොත් තමයි මේකේ අර මේ මිල උඩ යන එක නතර කරගන්න පුළුවන් වෙන්නේ. හරිද? ඊට පස්සේ මචං මිනිස්සයන්ට පොඩි සහන මිලකට ගන්න පුළුවන් නේ. ඒ ගන්න පුළුවන් වුණාට පස්සේ
අවුලක් නැහැ. ඒ කට්ටිය එදා වේල මචං පිරිමහා ගන්න පුළුවන්. ඊළඟට මචං ඔය කැම්පස් පටන් ගන්නවා. කැම්පස් පටන් ගත්තට පස්සේ පැති පැති වෙල එළවලු නැහනේ. එතකොට ඒකත් ලොකු කේස් එකක් වෙනවා. ඒකින්ද කරන්න තියෙන්නේ මචං ඔක්කොම කට්ටිය මචං එකට එකතු වෙලා වැඩ කරන්න ඕන. රටක් විදියට දැන් ඉස්සරහට යන්න නම් ඔක්කොම එකට එකතු වෙන්න ඕන. ඔක්කොම එකට එකතු වෙලා ඉවරලා වැඩ කරන්න ඕන. ඊට පස්සේ තමයි මචං අර අවතන් වෙලා ඉන්න කට්ටියට ඔය ගෙවල් දොරවල් හදලා දෙන්න පුළුවන්. හරිද? මම දැක්කා ඒ කට්ටියට බං ඉඩම් දීපු කට්ටිය හිට ඉන්නවා. ඒ කියන්නේ මචං පට්ටම සුපිරි හදවත් සෙට් එකක් ඉන්න මිනිස්සු තමයි මචං ලංකාවේ ඉන්නේ. මචං මේක ගැන කතා කරනවා නම් බං පැති පට්ට තොගයක් තියෙනවා කතා කරනවා නම්. ඒ කියන්නේ සමහර මිනිස්සුන්ට බං ඒ කියන එක තේරෙන්නේ නැහැ මචං. ඒ කියන්නේ ගොඩක් පැති තියෙනවා. ඒ පැති බං හැම පැත්තෙම කතා කරද්දි බං පොඩිම හරි ඇත්තක් තියෙනවා ඒක ගැන. එහෙනම් මචං මේ අවසාන පාරට කියන්න තියෙන්නේ බං හැම මිනිස්සයාටම අපි උදව් කරගමු. අරයටත් උදව් කරගමු, මෙයාටත් උදව් කරමු. කොහොම හරි අපි එකට නැගිටමු. කොටින්ම කිව්වොත් අපිට උදව් කරන්න පුළුවන් නම් දෙපාරක් හිතන්න එපා. කවුරු මොනවා කිව්වත් නැතත් ඒක කරලා දාහල්ලා. එහෙනම් මචං මං ගිහිල්ලා එන්නම් පරිස්සමට ඉන්න. ජය වේවා බුත්සරණ අයියා. බයි. කලු කට්ටියට එනවා කියනවා. කට්ටියට පරිස්සමින් ඉන්න කියන්නේ. හරිද? අවුරුදු 7යි. මෑට පොඩ්ඩක් හැපි බර්ත්ඩේ කියන්න. හරිද? පුළුවන් දේ තමයි අද කරේ. හරි? ගිලෙන්න. බයි.